කපිල කියන්නේ හරිම අහිංසක ඒ වගේම කරුණාවන්ත කරුණෙක්. එයාගේ පවුලේ හිටියේ අම්මයි එයයි විතරයි. ගමේ රස්සාවක් හොයාගන්න බැරිම තැන කපිලට පුළුවන් වුණා නගරේ කෙළවරක තියෙන ලොකු වලව්වක වැඩට යන්න. මේ වලව්ව හරිම විශාල එකක්. හැබැයි ඒක හිටියේ හාමු මහත්තයයි නෝනයි විතරයි. හාමු මහත්තයා කියන්නේ හරිම නපුරු ඉක්මනට කේන්ති යන මනසෙක්. හැබැයි නෝනා එහෙම නෑ. එයා හරිම නිහඬ අහිංසක කෙනෙක්. කපිල වලව්වේ වැඩට ආපු මුල් දවස්වල එයාට ලොකු බයක් දැනුණා. හාමු මහත්තයාගේ රළු කටහඬ ඇහෙද්දි කපිල වෙවුලනවා. ඒත් නෝනා හැම වෙලාවෙම කපිලට හරිම කරුණාවෙන් කතා කළා. කපිල ඔයා අද දවල්ට කෑවද කියලා නෝනා අහන දවසට කපිලට දැනුනේ තමන්ගේම අක්කා කෙනෙක් වගේ හැඟීමක්. දවසක් හාමු මහත්තයා ව්‍යාපාරික වැඩකට කොළඹ ගිහින් එද්දි නෝනා කපිලට කතා කළා. කපිල පොඩ්ඩක් මෙහාට එන්නකෝ. කපිල බයෙන් කාමරේ ගාවට ගියා. ඇයි නෝනා කියලා එයා ඇහුවා. කපිල මගේ කකුල් දෙක හරිම රිදෙනවා. පුළුවන් ද මට ටිකක් මසාජ් කරලා දෙන්න. නෝනා ඇහුවේ හරිම බැගෑපත් විදියට. කපිලට ඒක අලුත් අත්දැකීමක්. එයා මීට කලින් කවදාවත් ගැහණියකගේ ඇඟක් අල්ලලා තිබුණේ නෑ. ඒත් නෝනාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා එයා බිමින් වාඩි වෙලා හිමීට නෝනාගේ කකුල් මසාජ් කරන්න ගත්තා. කපිල ඔයාගේ අතට මාර සනීපයක් තියෙනවා. නෝනා දැස් පියාගෙන කිව්වා. ස්තුතියි නෝනා. මම වැඩිය මේවා ගැන දන්නේ නෑ. රිදෙනවා නම් කියන්න. කපිල හිමීට කිව්වා. එදා ඉඳන් හාමු මහත්තයා නැති හැම වෙලාවකම වගේ නෝනා කපිලව තමන්ගේ කාමරයට කැඳෙව්වා. මුලදී කකුල් මසාජ් කරගන්න ආපු නෝනා පස්සේ කපිල එක්ක ගොඩාක් දේවල් කතා කරන්න පටන් ගත්තා. කපිල ඔයා දන්නවද මම මේ වලව්වේ කොච්චර තනි වෙලාද ඉන්නේ කියලා? නෝනා දවසක් ඇහුවා. ඇයි නෝනා එහෙම කියන්නේ? හාමු මහත්තයා ඉන්නවනේ. කපිල අහිංසක විදිහට ඇහුවා. නෝනා හිනා වුණේ කටුක විදිහට. හාමු ඉන්නවා තමයි කපිල. ඒත් එයාට ඕනේ එයාගේ වැඩ කරගන්න විතරයි. මට ආදරේ කරන්න මගේ දුක අහන්න. එයාට වෙලාවක් නෑ. මම නිකම් මේ වලව්වේ තියෙන බඩුවක් වගේ විතරයි. කපිලට නෝනා ගැන ලොකු අනුකම්පාවක් දැනුණා. එයා නෝනාගේ කකුල් මසාජ් කරන ගම එයාගේ කතාව අහගෙන හිටියා. සති කිහිපයක් ගෙවිලා ගියා. හාමු මහත්තයා ගොඩක් වෙලාවට වලව්වේ හිටියේ නෑ. එයා පිටු පළාත්වල සංචාරවල ගියා. මේ කාලේ ඇතුළත කපිල සහ නෝනා අතර තිබුණු සම්බන්ධය තවත් ගැඹුරු වුණා. නෝනා කපිලට ලස්සන ඇඳුම් අරන් දුන්නා. කපිලට හොඳට කන්න බොන්න දුන්නා. කපිලත් තමන්ගේ උපරිමයෙන් නෝනාගේ වැඩ කටයුතු කරලා දුන්නා. වලව්වේ වැඩකාරයෙක්ට වඩා කපිල නෝනාගේ සමීපතෙක් බවට පත් වුණා. දවසක් වැස්ස දවසක හාමු මහත්තයා ගෙදර හිටියේ නෑ. නෝනා කපිලට පණිවිඩයක් එවලා එයාගේ කාමරේට එන්න කිව්වා. කපිල කාමරේට ගියාම නෝනා ඇඳේ වාඩි වෙලා හිටියා. කපිල අද හරිම සීතලයි නේද? නෝනා ඇහුවා. ඔව් නෝනා හොඳටම වහිනවා. කපිල කිව්වා. කපිල අද මට තවත් උදව්වක් ඕනේ. නෝනා කිව්වා. මොකක්ද නෝනා? කපිල ඇහුවේ පුදුමයෙන්. කපිල මුලින්ම ගිහින් ඔය කාමරේ තොර වහන්න. නෝනා නියෝග කළා. කපිල එකපාරටම ගැස්සුණා. ඇයි නෝනා? දොර වැහුවොත් කවුරු හරි දැක්කොත් ප්‍රශ්නයක් වෙයිද? කපිල බයෙන් ඇහුවා. කවුරු බලන්නද කපිල? මේ වලව්වේ අපි දෙන්න විතරයි ඉන්නේ. දොර වහන්න. නෝනාගේ කටහඬේ අමුතුම අධිෂ්ඨානයක් තිබුණා. කපිල වෙවුලන දෑතින් දොර වහලා අගුල දැම්මා. කපිල හැරිලා බලද්දි නෝනා ඇඳෙන් නැගිටලා කපිල ඉස්සරහට ආවා. කපිල මම දන්නවා ඔයා හරිම හොඳ ළමයෙක් කියලා. මට ඕනේ ඔයා මට තවත් ලං වෙනවා දකින්න. කපිලගේ තෑස් උඩ ගියා. එයාට කරගන්න දෙයක් හිතා ගන්න බැරි වුණා. නෝනා මොකක්ද මේ කරන්නේ? හාමු මහත්තයාව අපි දෙන්නවම මරයි. කපිල බයෙන් කෑ ගැහුවා. හාමු එන්නේ නෑ කපිල. එයා අද රෑටත් එන්නේ නෑ. මට අද ඉඳන් මේ වැඩෙත් ඔයාගෙන් ඕනේ.
මට ආදරේ කරන්න කවුරුත් නෑ කපිල. මට ඔයාව ඕනේ. කපිල ගල්ගැහිලා වගේ බලාගෙන හිටියා. එයාගේ හිතේ බයයි, කුතුහලයයි, ඒ වගේම අමුතුම හැඟීමකුයි එකතු වුණා. කපිල එන්න. දැන් ඔයාගේ වැඩේ පටන් ගන්න. නෝනා කිව්වා. කපිල හැමීට ඇඳකාවට ගියා. එයාගේ තෑත් නෝනගේ සුදුමැලි සාමත තැබුවා. නෝනගේ සිරුරේ උණුසුම කපිලට තැනෙන්න ගත්තා. කපිල මසාජ් කරනකොට නෝන සතුටින් දැස් පියාගත්තා. කපිල ඔයා මාරම කෙනෙක්. නෝන කෙඳිරි ගෑවා. කපිලගේ හිතේ තිබුණු බය ටිකෙන් ටික නැති වෙලා ගියා. එයා නෝනගේ මුළු ඇඟම හිමීට මසාජ් කළා. ඒ වෙලාවේ නෝන එකපාරටම නැගිටලා කපිලගේ මුහුණට එබුණා. දෙන්නගේ ඇස් එකිනෙකට මුණ ගැසුණා. නෝනගේ දැස්වල තිබුණේ දැවෙන ආශාවක්. කපිල මට ඔයාව ඕනේ. නෝනා මිවිනවා. කපිලගේ හැඟීම්ද ඒ මොහොතේ පාලනය කරගන්න බැරි වුණා. එයා නෝනව තමන්ගේ දෑතට ගත්තා. වලව්ව පිටතින් ඇහෙන වැහි බින්දුවල ශබ්දය මැද ඔවුන් දෙදෙනා එකිනෙකාට සමීප වුණා. ඒ මොහොතේ කපිලට වලව්ව වැඩකාරයා කියන එක අමතක වුණා. නෝනට තමන් වලව්ව හිමිකාරිය කියන එක අමතක වුණා. ඔවුන් දෙදෙනා හුදෙක් ආදරේ සහ සෙනෙහස සොයන මනුෂ්‍යයන් දෙදෙනෙකු පමණක් වුණා. එදායින් පස්සේ වලව්වේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. හාමු මහත්තයා ගෙදර නැති හැම මොහොතකම කපිල සහ නෝන තමන්ගේ රහස් ලෝකයේ තනි වුණා. කපිලට නෝනගෙන් ලැබුණු ආදරේ සහ සැලකිල්ල නිසා එයාගේ ජීවිතය අලුත් වුණා. නෝනටත් තමන්ගේ පාරු ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ලැබුණා. කපිල මම කවදාවත් හිතුවේ නෑ මට මෙහෙම සතුටක් ලැබෙයි කියලා. නෝන දවස කපිලගේ පපුවට තුරුළු වෙලා කිව්වා. මමත් එහෙමයි නෝනා. මම හිතුවේ මම හැමදාම වැඩකාරයෙක් විතරක් වෙයි කියලා. කපිල හිනා වෙලා කිව්වා. මේ රහසිගත සම්බන්ධේ වලව්වේ පිටි 4 ඇතුලේ රැකගන්න ඔවුන් දෙන්නා වග බලාගත්තා. හාමු මහත්තයා ඉස්සරහා කපිල හැමදාම වගේ යටහත් පහත් සේවකයෙක් වුණා. ඒත් හාමු මහත්තයා නැති වෙලාවට කපිල ඒ වලව්වේ සැබෑ රජු වුණා. නෝන තමන්ට නොලැබුණු ආදරේ සහ ආරක්ෂාව කපිලගෙන් සොයාගත්තා. ඔවුන්ගේ ආදරේ සමාජ සම්මතයන්ට විරුද්ධ වුණත් ඒ පාළු වලව්ව තනි වුණු හදවත් දෙකකට ඒක ලොකු මස්සසිල්ලක් වුණා. කපිල සහ නෝන අතර තිබුණු ඒ අමුතු සම්බන්ධයෙන් කාලයත් එක්ක තවත් ශක්තිමත් වුණා. ආදරේ කියන්නේ කොයි වෙලාවක කොහොම කාගෙන් ලැබෙයිද කියලා කවුරුත් දන්නේ නෑ. කපිලටත් නෝනටත් ඒක සැබෑවක් වුණා.